ආයිබෝවන් ඔබ අදත් එක්වී සිටින්නේ සත්‍ය පණිවිඩ කරු වෙරිටස් ගෙනෙන පුවත් ප්‍රකාශය සමගින් මම නිමලි මෙල්කා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජීවත්ව සිටියදී කුරුස මගේ ගමන් කළහොත් සදාකාලික පැවැත්මක් අපට ලැබෙයි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණෝ කියා සිටිති. වෙරිටස් සිංහල සේවයට නව අධ්‍යක්ෂ පියතුමෙක් 2024 වර්ෂයේ කතෝලික ජනගහනයේ අඩුවීමක්. කිතුණුවන්ට එරෙහි අමානුෂික පීඩා වහාම නවත්වන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ පවසා සිටී. අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම කුරුසිය මාර්ගයේ ගමන් කරන්නේ නම් අපට සදාකාලික පැවැත්මක් හිමිවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණෝ කියා සිටිති. ඒ මළවුන්ගේ දින කොළඹ මාතම්පිටිය සුසාන භූමියේ පැවති දිව්‍යයාගයේදී අපගේ මෙලව ජීවිතයේ తాවකාලික බව අපට වැටහෙන්නේ අප වියවත් වී ලෙඩ රෝගවලට ලක්වන විටදී බවයි උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ. දිව්‍යයාගෙන් අනතුරුව සුසාන භූමිය ආශ්‍රය ගැනීම කාදිනල්තුමන් අතින් සිදු කෙරිණි. 44 වෙනි සිග්නිස් උත්තමාචාර උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජන සංනිවේදන කොමිසමේ සභාපති බදුල්ල රදගුරු අතිඋතුම් ජෝතිෂාන්ත සිල්වා හිමිපාණෝ කියා සිටියේ කලාව මිනිස්සිත සෝම කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වන බවයි. එමෙන්ම සිනමාව වේදිකාව සහ පුංචි තිරය තුළින් ප්‍රේමය කරුණාව දයාව වැඩි මිනිස් ගුණාංග වැඩි වර්ධනය කළ හැකි බවට උන්වහන්සේ පවසා සිටියා. ඒ වගේම අභියෝග ජය ගැනීමට මෙන්ම අසාධාරණයට විරුද්ධ වීමටද ඒ තුළින් හැකිවන බවයි උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. දරුවන් යහපතට ගැනීමට එරෙහිව ගුරුවරුන්ට සහ දෙමාපියන්ට විරුද්ධව තහංචි පැනවීමේ නීතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුවහොත් සමාජය පිරිහීමේ ආර්ථිකය සිදුවන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති සහ කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරොල්ඩ් ඇන්තනි හිමිපාණෝ පවසති. ඒ වල්පිටකව ශුද්ධ වූ චපමාල දේවස්ථානයේ 125 වෙනි ජුබිලී මංගල්‍ය මහා දිව්‍යයාගයේදී වර්තමානයේ ඉතා සුළු දෙයටත් ගුරුවරුන්ට විරුද්ධව දෙමාපියන් මානව හිමිකම් යන මට්ටමට පත්ව සිටින බව උන්වහන්සේ තවදුරටත් දැඩිව අවධාරණය කරනු ලැබුවා. වෙරිටස් ආසියානු ගුවන් විදුලියේ ශ්‍රී ලංකා සිංහල සේවයේ නව සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස මහනුවර ආසන දෙව්මැදුරු මිසම් සේවක ගරු සුදත් රොහාන් පියතුමා පත් කර තිබෙනවා. උන්වහන්සේ මීට පෙර මහනුවර පදවි ජන සංනිවේදන අධ්‍යක්ෂ පියතුමා වශයෙන් කටයුතු කර ඇත. ගරු සුදත් රොහාන් පියතුමා පසුගියදා සිය නව තනතුරේ වැඩ බාර ගනු ලැබුවා. උන්වහන්සේට වෙරිටස් ආසියානු ගුවන් විදුලියේ සිංහල සේවයේ උණුසුම් සුබ පැතුම්. 2024 වර්ෂයේ පැවති ජන සංගණනයේ මෙරට කතෝලික ජනගහනයේ අඩුවීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. ඒ 0.06ක් ලෙසයි සංඛ්‍යා ලේඛන වාර්තා වලින් දක්වා සිටින්නේ. දිස්ත්‍රික් මට්ටමින් මෙරට වැඩිම කතෝලික ජනතාවක් සිටින්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ වන අතර එය 46.6ක් ලෙසින් දැක්වෙයි. කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනගහනය ජායන මේස්තුක වන අතර එය 1,285ක් වෙයි. කෙසේ වෙතත් 2024 වසරේ මන්නාරම් සහ පුත්තලම් දිස්ත්‍රික්ක දෙකෙහි කතෝලික ජනගහනයේ යම් අඩුවීමක් සිදුවීම කනගාටුදායක තත්ත්වයකි. කිතුණුවන්ට එරෙහි අමානුෂික හිංසා පීඩා වහාම නවත්වන ලෙස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නයිජීරියාවට තරඟී පවසා සිටිනවා. එම අමානුෂික පීඩා මැඩ පැවැත්වීමට නයිජීරියානු රජය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී. එවන් පසුබිමක නයිජීරියාවට මිලිටරි ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින්නේ. එසේ නොකරන්නේ නම් ඇමරිකාව නයිජීරියාවට ලබා දෙන සියලු ආධාර නවතා දමන බවත් ඉස්ලාමීය ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පෙන්ටගනයට ඔහු දන්වා යවා තිබේ.
පන්නිපිටිය ක්‍රිස්තු රජ දෙව්මැදුරේ 97 වැනි වාර්ෂික මංගල්‍ය නොවැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සන්ධ්‍යා මෙහෙය නොවැම්බර් 22 වන සෙනසුරාදා රාත්‍රී 7ට ගරු සිල්වෙස්ටර් රණසිංහ පියතුමන් විසින් සිදු කරනු ලබයි. මංගල මහාදිව්‍යයක් නොවැම්බර් 23 වන ඉරුදින උදැසන 8ට ගරු රොෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සත්‍ය පණිවිඩකරු වෙරළස් ගෙනාපුවත් මේ නිමාවට පත්වෙනවා. ඔබට සුවදායි දවසක් කිසිවිටයි. Radio Veritas Asia Sinhala Service.